සිතන්නෙක්ගෙන් තොර සිතන දෙයකින් තොර සිතින් මාත්‍රයක් පමණයි අපිට හම්බ වෙන්නේ. මේ දැනීමකට පස්සේ ඇතිවෙන මානසික ක්‍රියාවලියක් විදියටයි දැනගත්තු දෙයත් දැනගත්තු මමත් සිත ඇතුළෙම නිර්මාණය වෙන්නේ. උදාහරණයක් ලෙස මගේ ශබ්දය ඇහුනට පස්සේ අන්න ඇහුණු සද්දේ මෙන්න ඇහුණු මම කියලා ද්වේතාවයක් තමාගේ හිත තුළම නිර්මාණය වෙන්නේ. උන්ට හිතට බලන්න. ඇහෙන්න කලින් නෙමෙයි. ඒක ඇහෙන්න කලින් දන්න ස්වාමීන් වහන්සේගේ සද්දයක් තිබ්බෙත් නෑ. ඇහෙන්න කලින් ඒක අහන මමෙක් හිටියෙත් නෑ. රුවන්වැලි සෑය. හිතුණට පස්සේ හිතුණු දේකුත් හිතුණු මමෙකුත් Taman තුලම බිහි වුණේ. ඒ තාක් Taman දන්න රුවන්වැලි සෑයකුත් නෑ. මේ දැනීම තුලයි ලෝකයක් මමත් නිර්මාණය වෙන්නේ. ඉතින් හරියට අවබෝධයට පත්වෙච්ච පුද්ගලයා තුල දැනීම් ප්‍රවාහයක ගලා යාමක් විනා ස්වාධීනව පවතිනා වූ ලෝකයක්වත් ස්වාධීනව පවතිනා වූ මමෙක්වත් නොමැති බවයි අන්න ඒ අවබෝධයෙන් සනාථ කරන්නේ. මේ ලෝකේ යම් තාක් කර්මණු තියෙනවා නම් මේ සියල්ලම මම දැනගත්තා කියලා කියනවා නම් ඒක මගේ බොරුවක් කියලා. මම දැනගත්තු මමෙකුත් නැහැ. ඊළඟට කියනවා දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකේ මේ පෙනිය යුතු ඇහිය යුතු දැනගත යුතු සිටිය යුතු යම්තා කර්මණු වෙනවද මේවා මම දන්නේ නැහැ කිව්වොත් අවබෝධ කළේ නැහැ කිව්වොත් ඒකත් මගේ බොරුවක් කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඒක සම්පූර්ණයෙන් අවබෝධ කළා. අන්තික මම අවබෝධ කරේ නැහැ කිව්වොත් මම ඒක නැති හින්දා ඒත් ඒ ප්‍රකාශනයේ බොරුවක් බවට පත් වෙනවා. ඊළඟට කියනවා නැවතත් මහණෙනි දෙවියන් බබුන් මරුන් සහිත මේ ලෝකයේ දෙව් මිනිස් ප්‍රජාව තුල තථාගතයන් වහන්සේ යම්තාක් ඇසිය යුතු පෙනිය යුතු දැනගත යුතු සිතිය යුතු අරමුණු වෙද්ද ඒ සියල්ල දන්නේත් වෙයි නොදන්නේත් වෙයි යයි කියනවා නම් ඒක මගේ දෝෂයක් කියලා. තථාගතයන් වහන්සේ යම්තා කර්මණු දැනගත යුතු ඒවා තියෙනවා මේවා දන්නේත් නොවේ නොදන්නේත් නොවේ කියනවා නම් ඒකත් මගේ බොරුවක් කියනවා. මේ මොකද දන්නේත් වෙයි නැත්තේත් වෙයි කියන එක දෙපැත්තට වෙන උත්තරයක්. ඒ කියන්නේ ආදගේ ලිස්සලා යන ප්‍රතිපදාවක්. ඒ අවබෝධය සම්පූර්ණ නැති කොටයි කියන්නේ මෙහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියලා. හරියටම අවබෝධ තියෙනවා මෙන්න මේකයි ප්‍රශ්නේ කියලා හරියටම කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි එතනත්. ඉතින් මේ දෙකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. අන්න ඒ විදිහට කියලා අවසාන වශයෙන් උන්වහන්සේ උත්තර දෙනවා. මහණෙනි මේ ලෝකයේ තථාගතයන් වහන්සේ දැනගන්නෙක්ගෙන් තොර දැනගන්න දෙයකින් තොර දැනීම මාත්‍රයක් භුක්ති විඳිනවා. පෙනෙන්නෙක්ගෙන් තොර පෙනෙන දෙයකින් තොර පෙනීම මාත්‍රයක් භුක්ති විඳිනවා. අසන්නෙක්ගෙන් තොර අසන දෙයකින් තොර ඇසීම මාත්‍රයක් භුක්ති විඳිනවා. හිතන්නෙක්ගෙන් තොර හිතන දෙයකින් තොර සිතීම මාත්‍රයක්වත් විඳිනවා. මෙන්න මේ නිසාම මහණෙනි මම තාදී කියලා කියනවායි කියලා. කිසිම දෙයකට හේතු වෙලා නැහැ. කිසිම දෙයක් එක්ක නිසිතංච චලිතං අනිසිතංච චලිතං නැති. යමකට හේතු වුණොත් තමයි හිත හෙල්ලෙන්නේ. දුක හිතෙන්නේ. යමකට හේතු නැත්තම් දුකක් නැහැ. එතකොට මෙන්න මේ ආකාරයෙන් පෙනෙන දෙයක්වත් පෙනෙන මමෙක්වත් ඇහෙන දෙයක්වත් ඇහෙන මමෙක්වත් දැනෙන දෙයක්වත් දැනෙන මමෙක්වත් හිතෙන දෙයක්වත් හිතෙන මමෙක්වත් නොපනව ගන්නා කල්හි හේතු වෙන්න තැනක් නැහැ. අනේ නිසා එතනදී අවසාන සිංහනාදය කරනවා මහණෙනි මේ ලෝකේ තාදී භවෙන් මටත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් තවත් ලෝකේ නැහැ කියලා. ඒ තරම්ම හේතු නොවි සිටීම කිසිම දෙයකට නොබැඳී සිටීම තථාගතයන් වහන්සේට තරම් වෙන කාටවත් කරන්න බෑ කියලා. ඉතින් අන්න ওই විදිහට මේ බුදු ගුණ ගැන විස්තර වෙන මේ කාලකාරාම සූත්‍රය අවසන් වෙනවා. අපි මෙතනින් එහාට තියෙන ධර්ම කාරණා ටික දේශනාවෙන් අහන් යමු කොටසින් කොටස විස්තර කරගමු.
කියන එක අදහස ගන්න තියෙන්නේ. දැන් අර ඒ දඬුට බල්ලගේ උපමාවෙන්ම ගත්තොත් දිත්තං නමඤ්ඤති කියලා කියන්නේ දී බල්ලෙක් ඉන්නවා කියලා එහෙම හැඟීමක් ඇති කර ගැනීම. අදිත්තං නමඤ්ඤති කියන්නේ තථාගතයන් වහන්සේ නුදුටු හැටියට ප්‍රකාශ කරන්නේ නැහැ. නුදුටුවයි කියලා කියන්නේ නැත්නම්ක් නිසාද කියන එක අපි අර කලින් දජානාමිති වදෙයන් ධම්මමස්ස මුසා කියලා කළ ප්‍රකාශනයෙන් හෙළි වෙනවා. එහෙමම නොදැනීමේ කිව්වොත් ඒක මගේ මුසාවක් වෙනවා. අන්න ඒ නිසාමයි මෙතන අදිත්තං නමඤ්ඤති. නුදුටුවයි කියලා කියන්නේ අපි සාධනික ප්‍රතිසම්පන්න දෙයක්. ඡායාවක් දුටු බව දන්නවා. දැන් බල්ලගෙන කියනවා නම් දුටුවේ බල්ලෙක් නෙවෙයි නම ඡායාවක්. ඒ නිසා නුදුටුවයි කියලා කියන්නත් බෑ. ඒ ප්‍රතිසම්පන්න දෙයක් බව තේරුම් ගන්න. අන්න ඒක නිසා ඒකට අදිත්තං නමඤ්ඤති. ඊළඟට දත්තබ්බං නමඤ්ඤති. ඒ කියන්නේ දැකිය යුත්තක් ඇතේනවා. ඒකත් අර බොහෝ දුරට පළමුවෙන් කියාපු කාරණයටම සම්බන්ධයි. දැන් අර බල්ලා නැවත නැවතත් බලන්නේමක් නිසාද? නැවත නැවත බලන්නේ දැකිය යුත්තක් තියෙනවා මේ වතුරේ කියන හැඟීම. තථාගතයන් වහන්සේට එහෙම එකක් නැහැ. මොකද නිසාද මේ හැම එකක්ම පටිච්චසමුප්පන්න. තදපි පස්සපච්චය බලන වාරයක් පාසම් මේ කාලෙත් බැලුණා සංස්කාරය අලුත් වීම. ඒ දඬුට බල්ලගේ උපමාව අහලා නැත්නම් ආයේ මතක් කරන්නම්. ඒ දණ්ඩක යනවා බල්ලෙක්. මේ බල්ලා යද්දී බල්ලට පේනවා තමන්ගේම ඡායාව එතන පල්ලහැ වතුරේ වැටලා තියෙනවා. බල්ලා හිතනවා තවත් බල්ලෙක් මෙතන ඉන්නවා කියලා හිතලා එක්කෝ එයා එකට ඇලිලා එක නැට්ට වනනවා. එක්කෝ එකත් එක තියාගන්න කැමැත්ත එක දිහා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් එකට අකමැත්තෙන් එකට බුරනවා. හැබැයි බල්ලා හිතන් ඉන්නේ ඌට පේන නිසා ඌ බලනවා කියලා. හැබැයි ඇත්ත කතාව ඌ බලන නිසා ඌට හුගි හැවරැල්ල පේන්නේ. ආයෙ කියනවා බල්ලා හිතන්නේ පේන්න තියෙන හින්දා බලනවා කියලා. හැබැයි බල්ලා බලන නිසායි බල්ලට පේන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ලෝකෙත්. බුදුරජාණන් වහන්සේ පෙනෙන දෙයක් හගින්නෙත් නෑ කියනවා. පෙනෙන මමෙක් හගින්නෙත් නෑ කියනවා. බැලිය යුතු දෙයක් හගින්නෙත් නෑ කියනවා. බැලිය නොයුතු දෙයක් කියලා එකක් හගින්නෙත් නෑ කියනවා. මොකද බැලිය යුතු නොයුතු දේවල් බිහි වෙන්නේම බැලිය යුත්තක් බලන්න දෙයක් බාහිර ලෝකයේ තියෙනවා නම් විතරයි. මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතරම මනාව අවබෝධ කරපු කෙනෙක් දන්නවා මොනා දැක්කත් මොනා ඇහුණත් මොනා දැනුණත් මොනා හිතුණත් දැනීම මාත්‍රයක් ඇති වෙනවා නැති වෙනවා විතරයි කියලා. කවදාවත් ඉතින් එහා බලාපොරොත්තු වෙන රසාස්වාදයක් මේ විඤ්ඤාතයකින් මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත වලින් කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා. මොකද බල්ලගේම ඡායාව තවත් බල්ලෙක් විදියට වතුර තුල දකින්නේ. අපිත් අපේම යාන්ත්‍රණයක් තමයි පෙනීමක් විදියට දකින්නේ. අපේ මුලේම නිර්මාණය වෙන විද්‍යුතයක් අපි පෙනීමක් විදියට දකින්නේ. අපේම මුලේම නිර්මාණය වෙන විද්‍යුතයක් අපි ඇහිීමක් විදියට දකින්නේ. අපේ යාන්ත්‍රණයම නිර්මාණය වෙන විද්‍යුතයක ක්‍රියාකාරීත්වයක් අපි දැනීමක් විදියට දකින්නේ. අපේ යාන්ත්‍රණයම ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් අපි සිතීමක් විදියට දකින්නේ. ඒ අර්ථයනුත් මායාවක්. තවදුරට අතිස්තර කළොත් පෙනෙන දේ පෙනීම මාත්‍රයක් ඇති වෙලා නැති වෙලා යනවා විතරයි. හැබැයි පෙනෙන දේ කියලා Tamanට ඒක නම් කරගන්න තැනම Taman නම් කරගන්නේ ඇත්ත දේ නෙමෙයි Tamanගේ තවත් සිතුවිල්ලක් අල්ලගන්නේ. හොඳට හිතලා බලන්න. මගේ සද්දය ඔබට ඇහෙනවා. ඒක ඇහුණා ගියා. හැබැයි ඔබ අන්න සද්දේ කියලා පෙන්වන්න හදද්දිම බොහෝ දුරට ඒක past participle ඒක කෘදන්ත පදයක් බවට පත් වෙලා මේ දැන් අවසන් වෙච්ච ක්‍රියාවක් බවට පත් වෙලා.
දැන් අවසන් වෙච්ච ක්‍රියාවක් ගැන දැන් කරන සිතුවිලිමය චින්තාමය ක්‍රියාකාරීත්වයක් තමයි අපි හැමතිස්සෙම දකින දේ, අහන දේ, දැනගන්නා වූ දේ, හිතන්නා වූ දේ ආදී වශයෙන් අපේම සිතුවිලි ජාලයක පැටලෙමින් මේ පැවැත්ම නිර්මාණය කරගන්නවා. කියන්නේ එකයි මේ දඬුඩ බල්ලාගේ කතාවේදී උන්වහන්සේ විස්තර කරන්නේ. දැන් ඒ දඬුඩ බල්ලා ඉඳලා තමන් කිම ඡායාව දිහා බලද්දී බැලිය යුත්තකුත් එතන නැහැ. බැලිය නොයුත්තකුත් නැහැ. බලන්න දෙයක්කුත් නැහැ. අහන් ඒ වගේමයි බැලිය යුත්තක් කියන්නේ තවත් සිතුවිල්ලක්. බැලිය නොයුත්තක් කියන්නේ දැනීමක් තුල බිහි වෙන තවත් සිතුවිල්ලක්. බලන දේ කියලා කියන්නේ කොටින්ම දැනීමකට පස්සේ බිහි වෙන තවත් සිතුවිලි මාත්‍රයක්. භෞතිකත්වයේ පවා මේ ආන්තරණයට හම්බෙන්නෙම යාන්ත්‍රණයම ක්‍රියාකාරීත්වයක් විදියට. ඉතින් ඒ අර්ථයෙන් යම් කෙනෙක්ට ඇස් පේනවා නම් ඒ ඇස් පෙනීම හරහා සමස්ත පෙනීමම අවබෝධ කරන්න පුළුවන්. යම් කෙනෙක්ගේ කන් දෙක ඇහෙනවා නම් ඒ ඇහිම හරහා සමස්ත ඇසීමම අවබෝධ කරන්න පුළුවන්. යම් කෙනෙක්ට නහයට දිවට කයට දැනෙනවා නම් ඒ දැනීම හරහා මේ දැනීම කියන එක පරිපූර්ණයෙන් අවබෝධ කරන්න පුළුවන්. යම් කෙනෙක්ට හිතන්න පුළුවන් නම් ඒක හිතීමක් හරහා සමස්ත හිතීමෙම තියෙන නිස්සාර බව මනාව අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මේ දඬුඩ බල්ලාගේ උපමාව විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාම දත්තබ්බන්න බයි. ඒක බලන්න දෙයක් නැහැ. බැලීමක් හැරෙන්න බැලිය යුත්තක් නැහැ. දැකීමක් හැරෙන්න දැකිය යුත්තක් නැහැ. ඇසීම මාත්‍රයක් හැරෙන්න ඇසිය යුත්තක් නැහැ. ඒක ආත්ම දෘෂ්ටි නිසා ඇතිවන හැඟීමක්. එතකොට මෙතන කියවෙන්නේ නිස්සාරත්වයයි. ශූන්‍ය අදහසමයි. හරයක් නැහැ. හිස් බෝල් සංගීතය කියන එක වචනයක් විතරයි. ඒ වචනයෙන් එන සංකල්පය දෙලි ගැනීම නිසා සංගීතය කියලා දෙයක් තියෙනවා. සංගීත භාණ්ඩ රාශියකින් කරන මහා කාලගෝට්ටිය තුලින් සංගීතය කියන වචනේ මතු කරගෙන ඒක දෙලිව ගැනීම නිසා තමයි මේ සංගීතය අහන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. ඒකට දික්ඨාදිය පිළිබඳවත් එහෙමයි. ඒ කාරණේ තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත නිසා තමයි දත්තබ්බන්නමයි. දැකිය යුත්තක් ඇතේනවා. දැකිය යුත්තක් ඇතේනවා. ඒ ආදි වශයෙන් අනිත්‍යවත් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දත්තාරණමඤ්ඤති. දත්තාරණමඤ්ඤති. දකින්න කෙනෙක් ඇතේනවා. අන්නතෙන් දිකලින් ශූන්‍යයක් තියෙනවා. ආත්මාත්මීය ශූන්‍යතාව. දැන්නර ඒ දඬුඩ ඉන්න බල්ලා තේරුම් ගත්තේ නැහැ. බලන බල්ලා දකින්න බල්ලත් අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙන බව. දකින්න බල්ලා නිසායි පෙනෙන බල්ලා පෙනෙන්නේ. මේ දෙක අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තියෙනවා. මේක වෙනත් විදිහකට කිව්වොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන. අස තියෙන පමණට පෙනෙනව නෙවෙයි. අස තිබුණ පමණින් චක්ඛු විඥානය ඇති වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච. බැලුවාම ඊටම සරල කියමනක්. මේක තේරුම් ගැනීම සාමස්ම ගැඹුරු කාර්යයක්. රූපයක් නිසා මේක නිසා හට ගැනීම. පටිච්චසමුප්පාදයයි මෙතන කියවෙන්නේ. ඒක නිසා මෙතන දකින්න කෙනෙක් වෙනම දකින්න කෙනෙක් ඒ කියන්නේ දැකීමෙන් පරිබාහිර වූ අර විදිය කෙනෙක් ඇතයි හැඟීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ. දත්තාරං නමන්නේ. සාමාන්‍ය ලෝකයා තුල ඒ දැකීම කියන ක්‍රියා මාත්‍රය තුලින් නැති වෙනවා දකින්න කෙනෙක් පිළිබඳ සංඥාව. ආත්මාත්මීය සංඥා පිටි කරගන්න. මෙන්න මේ කාරණේම අර බාහ්‍ය සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය ප්‍රකාශ කරනවා අර විදියට ශික්ෂණයක් දීලා දුටුමතින් නැති. අසුමතින් නතර වෙන්න ආදී වශයෙන් ප්‍රකාශ කරලා ඊළඟට වදාරනවා. යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිසති සුතේ සුතමත්තං භවිසති. මුතේ මුතමත්තං භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිසති. තතෝ තං බාහ්‍යන්න තේන. යතෝ තං බාහ්‍යන්න තේන තතෝ තං බාහ්‍යන්න තත්ත. යතෝ තං බාහ්‍යන්න තත්ත තතෝ තං බාහ්‍ය නේව ඉද නහුරන් නෝබ්‍රමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්. අර විදිහට ශික්ෂණය යනවා නම් ඒ කියන්නේ දැනීම මාත්‍රයෙන් නතර වීම ආදී වශයෙන් ඒ ශික්ෂණයේ දෙනවා නම් විවිධ බාහ්‍ය නොබ ඒ දිත්ත සුත්ත මුත්ත විඤ්ඤාත ආදී පිළිබඳව ඒවායින් මඤ්ඤණා කරන්නේ නැත්නම්
ඒවා මුල් කරගෙන දිත්තේන් වඤ්ඤනා කරන්නේ නැහැ. මමත්වය අනුව කල්පනා කරන්නේ නැහැ. දිත්තේ උපකාරකයි. සුතේ උපකාරකයි. මමත්වය අනුව කල්පනා කරන්නේ නැහැ. ඒකයි මොකද්ද මේ බාහ්‍ය සූත්‍රයේ විස්තර කරන ගැඹුරු කාරණාව? මුලින්ම අපි එමු මේ විඥානය ගැන. ඇත්තටම ගත්තොත් අපේ ජීවිතය කියන්නේ දැනීම් ප්‍රවාහයක ගලා යාමක්. ඇහි දැනීම්, කනේ දැනීම්, නහයේ දැනීම්, දිවේ දැනීම්, කයේ දැනීම්, මනසේ දැනීම් කියන දැනීම් ප්‍රවාහයක ගලා යාමකට කියනවා ජීවිතය කියලා. මේ එක දැනීමක්, මේ දැනීම් නැත්තම් එතන ජීවිතයක් නැහැ. එතන ඔබ දන්නා වූ ඔබෙකුත් නැහැ, ඔබ දන්නා වූ ලෝකයකුත් නැහැ, ඔබ දන්නා වූ වෙන දෙයක්කුත් නැහැ. එතකොට ඔබ දන්න ලෝකයත් ඔබ දන්නා වූ මමත් තමනුත් බිහි වෙන්නේ මේ සෑම දැනීමකටම දැනීමක් පාසාම. ඇහැට පෙනුණු කල්හි පෙනුණු දෙයත් ඒක පෙනුණු මමත් පැනවෙනවා. උදාහරණයක් ලෙස ඉදිරිපස ඇති බිත්තිය දිහා බලපුවම බිත්තිය බලන මම පැනවෙනවා. සද්දයකට අවධානය දුන්නම සද්ද ඇහෙන මම පැනවෙනවා. ලයිට් එකක් දිහා බලපුවම ලයිට් එක දකින මම පැනවෙනවා. හැමතිස්සෙම අරකින් වෙන මම, මේකෙන් වෙන මම, මේකෙන් වෙන මම, හැමතිස්සෙම මේ මමයි ලෝකයයි පැනවෙන්නේ දැනීමක් පාසා. හැබැයි මේ දැනීම අපි අල්ලන් ඉන්නවා ඒක ඝන ආත්මයක් කියලා. ස්වාධීනව තියෙනා වූ ලෝකයක ස්වාධීනව ඉන්නා වූ මමෙක් විසින් මේ ලෝකය අත්විඳිනවායි කියලා. හැබැයි බුදුහාමුදුරුව අපිට පෙන්නනවා මේ ලෝකේ එහෙම ස්වාධීනව තියෙන ලෝකයක් නෙමෙයි. මේක දැනීමක් තුල හටගන්න හේතුවක ප්‍රතිඵලයක්. මේක යාන්ත්‍රණයක්. මේක මෙකනිසම් එකක් කියලා. මොකද්ද මෙකනිසම් එක? චක්කුම් පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපයයි දෙක එකතු වුණු නිසායි දැනීමක් පහළ වෙන්නේ මේ යන්ත්‍රෙට. මේ කැමරාවට රූපයක් ගැටුණු නිසායි කැමරාව එක කැප්චර් කරන්නේ. මයික්‍රොෆෝන් එකට සද්දයක් ගැටුණු නිසායි ඒකේ ප්‍රතිඵලයක් විදියටයි ඇහිමක් කියලා එකක් දැනෙන්නේ. නහයට ගඳ සුවඳක් වැදුණු නිසායි ඒකේ ප්‍රතිඵලයක් විදියට දැනීමක් ඇති වෙන එක යාන්ත්‍රණයක්. ඒකට මේ පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙන බව කියන එක අපිලා ක්‍රියාකාරීත්වයක්. හේතුවක ප්‍රතිඵලයක්. ගලා යාමක්. නිරන්තරයෙන්ම ගලාගෙන බහින ගංගාවක් වගේ. එකම ගංගාවක එකම වතුර අපිට දෙපාරක් අත්විඳින්න බෑ. ගඟ හැමතිස්සෙම පාස් වෙනවා. මේ වගේ හැම තත්පරයකම හැම ක්ෂණයකම තමන් අත්විඳින්නා වූ දැනීම තමන් තුළින් ගෙවිලා යනවා. ඒක අල්ලගන්න බෑ. අල්ලගන්න හදද්දි තමන් අල්ලගන්නෙත් අලුත් දැනීමක්මයි හැමතිස්සෙම. තමන්ගේ සිතුවිල්ලක්. මොකද සිතුවිලි වල හිතලු හැරුණම අපිට අල්ලගන්න මේ ලෝකයේ කිසිම දෙයක්, කිසිම අරමුණක් නැති වෙලා යනවා. දැන් ඊළඟට අපි කතා කරමු බාහ්‍ය සූත්‍රය ගැන ආයේ. මේ දේශනා මාලාවේ මුල් හරිය අපි කතා වුණා. බාහ්‍ය සූත්‍රය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ කෙටිම අනුශාසනාවකින් රහත් වුණු ස්වාමීන් වහන්සේගේ කතාව. කෙනෙක්ට රහත් වෙන්න දුන්නු කෙටිම අනුශාසනාව. මොකක්ද අනුශාසනාව? බාහ්‍ය දුටුව ඔබට දුටුවක් පමණක්ම වන්නේය. ඇසුණක් පමණක්ම වන්නේය. දැනුණක් පමණක්ම වන්නේය. සිතුණක් පමණක්ම වන්නේය. එසේ වූ කල්හි බාහ්‍ය ඔබ පෙනීමෙන් වෙන මමෙකුත් නැහැ. ඇහිමෙන් වෙන මමෙකුත් නැහැ. දැනීමෙන් වෙන මමෙකුත් නැහැ. හිතීමෙන් වෙන මමෙකුත් නැහැ. ඔබට මමත්වය කියන එක ඇතුලෙන් පැනවෙන්නෙත් නැහැ. එළියෙන් පැනවෙන්නෙත් නැහැ. ඒ අතරමැද පැනවෙන්නෙත් නැහැ. ඒම දුකෙහි කෙළවරයි කියලා. මොකක්ද ඒ කියන්නේ? බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා අපිට පෙනුණු පමණින් නවතින්න කියලා. ඇසුණු පමණින් නවතින්න කියලා. කොටින්ම මේ කියන්නේ එතනින් එහා හිතන්න එපා කියලා. හැබැයි මේක තියෙන ගැඹුරු කාරණාව දන්නේ නැතුව එතනින් එහා හිතන්න එපා කියවට එහෙම ඉන්න බෑ. ඒකේ
ලොකු ගැඹුරක් ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. මොකද්ද ගැඹුර? පෙරුණක් පමණින් නවතින නම් පෙනීමෙන් පසු ඇතිවන පෙනුණු දෙයත් පෙනුණු මමත් කියන ද්වේතාවය අතික්‍රමණය කරන්න සිද්ධ වෙනවා. මේක අතික්‍රමණය කරන්න අපි නොයෙකුත් ක්‍රම කියලා දීලා තියෙනවා. දැන් බාහ්‍ය සූත්‍රය නම් යට කියලා තියෙන්නේ ඒකට පරිපූර්ණ අවදිමත් වෙන්න කියලා. යමක් පෙනෙද්දි යමක් ඇහෙද්දි එක සිතුවිල්ලකටවත් ඇඟිල්ලක් ගහන්න බැරි වෙන්න තමන් ඒ පෙනීම තුල ඇහිම තුල පරිපූර්ණව අවදිමත් වෙනවා. බලවත් ලෙස අවදිමත් වෙනවා. ඒකාත්ම වෙලා වාසය කරනවා. අනේ කල්හිත් මේ ද්වේතාවය බෙදෙන්නේ නැතුව යනවා. තවත් ක්‍රමයක් කිව්වොත් පෙනීමක් ඇති වෙද්දි ඇහිමක් ඇති වෙද්දි හිත එකපාර බෙදනවා දැනුණු දේ දැනුණු මමයි කියලා. අන්න ඒ ද්වේතාවය දිහා බලන්න පුළුවන්. මෙන්න හිත බෙදෙන දැනුණු දේ මෙන්න හිත බෙදෙන දැනුණු මම කියලා. මේ ද්වේතාවය දිහා බලද්දිත් මේ දෙපැත්ත බෙදෙන එක නතර වෙනවා. උදාහරණයක් විදියට ඔබ කකුල පොළවේ ගැහුවොත් තට්ටු කරොත් ඔබේ හිත කියයි ඔබ යාන්ත්‍රණයෙන් ඔබ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදියටම පොළව කකුලේ වදිනවා කියලා. පොළවයි කකුලයි කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ දැනුණ පමණින් නවතින්න. දැනුණු පොළවක්වත් දැනුණු කකුලක්වත් බෙදන්නේ නැතුව. මොකද අත්දැකීමේ යථාර්ථය දැනීම මාත්‍රයක් පමණයි. අත්දැකීමෙන් පසු බිහිවන්නා වූ සිතුවිල්ලක් විසිනුයි දැනුණු දෙයකුත් දැනුණු මමෙකුත් හිත ඇතුළෙම නිර්මාණය කළේ. අන්න මේ ද්වේතාවය දිහා බලද්දී අන්න දෙපැත්ත පැනවෙන්නේ නැතුව යනවා. තමන් ඒ දැනීම තුළ පරිපූර්ණව අවදිමත් වෙන්න පටන් ගන්නවා. බලවත් ලෙස තුළ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඊට ඒකාත්ම වෙන්න පටන් ගන්නවා. අන්න තමන් දැනීමත් එක්ක ඒකාත්මයි. යමක් හිතුණත් සිතුණු පමණින් නවතිනවා. හිතුණු දෙයක් පනව ගන්නෙත් නැහැ. හිතුණු මමෙක් පනව ගන්නෙත් නැහැ. සිතුණ ඉවරයි. හැබැයි හිතුණු අර දේ කියලා පෙන්වන්නෙත් තවත් සිතුවිල්ලක්. හිතුණු මම කියලා පෙන්වන්නෙත් තවත් සිතුවිල්ලක්. බලන් ගියාම මේ දෙපැත්තම තමන්ම මේ යාන්ත්‍රණය කරගන්නා වූ හිතා ගැනීම දෙකක්. ක්‍රියාකාරීත්වයක්, බොල් වැඩක්. අන්න මේක අවබෝධ වුණාට පස්සේ එයාට මම කියන එක ඇතුලින් මේ පෙනෙන මම කියලා පැනවෙන්නෙත් නෑ. පෙනෙන දේ කියලා එකක් පැනවෙන්නෙත් නෑ. ඇහෙන මම කියලා එකක් පැනවෙන්නෙත් නෑ. ඇහෙන දේ කියලා එකක් පැනවෙන්නෙත් නෑ. දැනෙන දේ කියලා එකක් පැනවෙන්නෙත් නෑ. දැනෙන මම කියලා එකක් පැනවෙන්නෙත් නෑ. හිතෙන දේ කියලා එකක් පැනවෙන්නෙත් නෑ. හිතෙන මම කියලා එකක් පැනවෙන්නෙත් නෑ. ඇයි? එයා දැක්කොත් දැක්ක විතරයි. ඇහුනොත් ඇහුන විතරයි. දැනුණ විතරයි. හිතුනොත් හිතුන විතරයි. මේ මොහොතේ පරිපූර්ණව අවදිමත් වෙලා. සිතුවිලි සම්පූර්ණයෙන්ම සංස්කාර සම්පූර්ණයෙන්ම සංසිද්ධ වෙලා. සංඥා වේදනා සංසිද්ධ වල දාලා. හිතේ සියුම් චලනයක්වත් ඇති නොවන විදියට. අන්න කියනවා එතකොට නේවයිද මමත්වයක් ඇතුළතත් නැහැ. නහුරන් පිටතත් නැහැ. නෝභයන්තරේ ඒ අතරමඟ පැනවෙන්නෙත් නැහැ. ඒ සේවන්තෝ දුක්ඛස්ස. ඒම දුකෙහි කෙලවරයි. අන්න ඔය විදියටයි බාහ්‍ය ධාරුචීරියට දුන්නු අවවාද ඉවර වෙන්නේ. අපි එතනින් එහාටත් අහන් යමු. එන්න තියෙන මන්නේ කියලා කියනවා. වීදිගණිත සූත්‍රයක් වගේ මෙතන දක්වලා තියෙන්නේ. තියෙනවා එක වචනයක්. ඒකට අර විදියට කරනකොට නැතේන මන්නේ. තත සම්බාහ්‍ය නැතේ. එවිට බාහ්‍ය ඔබ ඉන්නවන්නේ. යතෝ සම්බාහ්‍ය නැතේන තත සම්බාහ්‍ය නැතත්. යම් අවස්ථාවක බාහ්‍ය ඔබ ඉන්නවන්නේ. එවිට බාහ්‍ය ඔබ ඉහිනවන්නේ. තතෝ සංබාහ්‍ය නැතත් කියලා කිව්වේ එවිට බාහ්‍ය ඔබ ඉහිනවන්නේ. දැන් අර සංගීතය. ඒක නිසා ඒ වෙලාවේ අපි ඒක ඇතුලේ සංගීත ශාලාවේ අපි සෝතාරා පුද්ගලයෙක් හැටියට ඒක අරගෙන. ඔන්න ඒ විදිය තත්ත්වයක් තියෙනවා. දකින්න කෙනෙක් පිළිබඳ හැඟීම. ඒක තමයි අර යතෝ සංබාහ්‍ය නැතේන තතෝ සංබාහ්‍ය නැතත්. යම් අවස්ථාවක ඔබ ඒන් මන්දනා නොකරතොත් එවිට බාහ්‍ය ඔබ එහිනවන්නේ. ඔබ ඒ දිත්තේ නවන්නේ. ඒ දිත්තේ පළපදියම් නවන්නේ.
ඒ දිත්තේ පිළිබඳව මඤ්ඤණා ඇති කරනු ගන්න. සුතමුතාදී පිළිබඳවත් එහෙමයි. ඔන්න ඕකයි එතකොට නැතත් කියලා කියන්නේ. ඔබ එහිනවන්නේ. තතෝ සම්මායේ නැතත් තතෝ සම්බාහ්‍ය නේව ඉත නහුරං නෝභ්‍යමන්තරේ. යම් අවස්ථාවක නුඹ එහිනවන්නේද? එවිට බාහ්‍ය නුඹ මෙහිත් නොවන්නේ එහිත් නොවන්නේ ඒ දෙක අතරත් නොවන්නේ. මෙයම දුකෙහි කෙලවර. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන එකයි. එතනින් කියන්නේ මෙහිත් නැහැ එහිත් නැහැ අතරත් නැහැ. ඔන්න ඒ කාරණය එතකොට දත්තාරං නමඤ්ඤති කියලා කියන්නේ. දකින්න කෙනෙක් ඇතයි නොහොගි. ඒ විදිහටම සෝතාරං මෝතාරං විඤ්ඤාතාරං. හිතන්නේ ඇතයි කියලාවත් හිතන්නේ නැහැ. සිතින් මාත්‍රේ හැරෙන්න සිතන කෙනෙක් ඇතයි කියලාවත් හිතන්නේ නැහැ. තථාගතයන් වහන්සේ. පඤ්ඤා කරන්නේ. ඔන්නෝකයි එතකොට අර ශූන්‍යතා භූමිය ශූන්‍යත්වය. ඉත්තසුතමතාදී නිස්සාරත්වය. ඒ වාර සාමාන්‍ය ලෝකයා හිතනවා වගේ ලාකන්දටාවටන් කර්සු කර්ම කියලා යමක් තේරුම් ගන්න ලේසි ක්‍රමය තමයි විශේෂ සම්බන්ධතාව. එහෙම නැත්නම් කර්සු කර්ම සම්බන්ධතාව. දකින්න කෙනෙක් ඉන්නවා, දකින්න දෙයක් තියෙනවා. දකින්න දෙයක් තිබෙන නිසා දකින්න කෙනෙක් ඉන්නවා. දකින්න කෙනෙක් ඉන්න නිසා දකින්න දෙයක් තියෙනවා. මේ දෙක අතර ද්වේතාවක් තිබෙනවා. ඔන්නේ ද්වේතාවෙන් මිදීමයි. ඒ ද්වේතාවෙන් මිදිලා මේක මේ පටිච්චසමුප්පන්නය හේතු ප්‍රත්‍ය රාශිකගේ සමவாயයක් සම්නිපාතයක් එක්තැනීමක් මාරසීමක් නම් මෙතන මහ ගොඩක් ඉන්නවා මෙතන හේතු රාශිය. ඒතරෝ මෙතන දෙකක් හැටියට බෙදලා ගන්න බෑ. නමුත් ලෝකයාගේ සිරිත අර විශේෂ සම්බන්ධතාව කර්තු කර්ම සම්බන්ධතාව අනුව ව්‍යාකරණටාවට මුලා වෙලා වඩා පහසුවෙන් ව්‍යවහාර කිරීම සලකාගෙන දකින්න මමෙක් ඉන්නවා දකින්න දෙයක් තියෙනවා අසන මමෙක් ඉන්නවා අසන දෙයක් තියෙනවා ඔය විදිහට කල්පනා කරනවා. ඒකට තථාගතයන් වහන්සේ තුල ඒ බඳු මුලාවක් නැති බවයි මේ කොටසෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට අපි එන්නේ අර තාදී භූමි නමින් හැඳින්වෙන පස්වෙනි කොටසට. ඒක ප්‍රකාශ වෙන්නේ සූත්‍රයේ ඉතිකෝ විස්තරේ තථාගතෝ වික්ඛසුතමත විඤ්ඤාතම්බේසු ධම්මේසු තාදී ඒව තාදී අම්මාචපන තාදීමා අඤ්ඤෝ තාදී උත්තරීතරෝව පණිතරෝව නක්ඛේති වචන. මෙසේ මහණෙනි තථාගතතෙම දුටු අසු විඳි දැනගත යුතු ආදී ඒ පිළිබඳ ධර්මයන් පිළිබඳව තාදීන තාදී වූයේ තාදීමයි. ඒ තාදී භාවයෙන් ඊට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ තාදී භාවයක් නැත. එතකොට මෙතන තිබෙන ගැඹුරු වචනය තමයි තාදී කියන්නේ. ඒක අපි කලිනුත් එක්තරා ප්‍රමාණයකට විග්‍රහ කළා. තාදී කියන එක එසේ වූ කියන අදහස. අටුවා මේක තෝරන්නේ තාදිතා නාම ඒක සදිශතා. තාදි කියලා කියන්නේ ඒකාකාරී බවයි කියලා. තථාගතෝච යාදිසෝ ලාභාදිසෝ තාදිසෝ අලාභාදිසෝ. තථාගතයන් වහන්සේ ලාභාදීන් පිළිබඳව අෂ්ටලෝක ධර්ම පිළිබඳව මෙතන අදහස් කරන්නේ ලාභාදීන් පිළිබඳව යම්සේද අලාභාදීන් පිළිබඳව දේශීමයි. ඔය විදිහට අටුවාව තෝරන. මේක සම්පූර්ණයෙන් වැරදි තැන. මෙතන තිබෙනවා යම් කිසි අඩුපාඩුවක්. මක් නිසාද? අර තාදී කියන වචනේ එක්තරා ගැඹුරු අංශයක් මේකෙන් යටපත් වෙනවා. ලාභාදී යම්සේද අලාභාදී එසේම කිව්වම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ලාභාදීදී කෙසේද කියලා. නමුත් මේක නෙමෙයි තාදී කියන එකේ නියම අර්ථය. මේක ටිකක් කිට්ටුවෙන් යන ඇත්ත වශයෙන් පිළිගත හැකි විවරණයක් අටුවාවේ ඒකම දෙනවා. මහා නිද්දේශයෙන් උපුටා දක්වනවා අර ඉඨානිත්‍යතාදී කියන විග්‍රහය. ඒ මුනුවරයා පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳව ලාභී පිතාදී අලාභී පිතාදී යසී පිතාදී අයසී පිතාදී අන්න ඒකයි නියම විවරණය. ඒ කියන්නේ ලාභීත්තාදී අලාභීත්තාදී යසස පිළිබඳවත් ආදී අයස පිළිබඳවත් ආදී. එහෙම නැතු ලාභයන් යම්සේද අලාභයන් නිත්‍යසේ මේ කියන එක නෙවෙයි. ලාභයත් එසේමයි අලාභයත් එසේමයි යසස පිළිබඳවත් එසේමයි අයසෙත් එසේමයි. නින්දාවෙත් එසේමයි ප්‍රශංසාවෙත් එසේමයි. ඔය එසේ බව එක දිගටම යන එසේවක්. මේ කියන එසේ බවට හේතුව අපි කලින් අවස්ථාවක් දැක්කුවා. කාකාරයෙන් මේක විග්‍රහ කරන්න පුළුවන්. අර තතතානම් වූ ධර්මතාව අවබෝධ කරගන්න. අනිත් එක සම්මේතානමින් හැඳින්වෙන
යමක් අයත් කර ගැනීම, අල්ලා ගැනීම ආදීන් වැළකී සිටීම. ඒකට අපි කිව්වේ අතම්මයතාව. ඒ තාමත් වැදගත් වචනයක්. සූත්‍ර දේශනාවල තිබෙන මේ කාලේ තරම් එළියට අරගත්තේ නැති විදිහේ වචනයක්. සම්යතා කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ අපි අර සංගීතය පිළිබඳව කල්පනා කරලා බලනවනේ. ඒක පිළිබඳව සම්යතාවක් ඇති කරගත්තොත් අන්න එතකොට ඒකේ ඇලී සිටීම කොයියකින් හැඟෙන්නේ. එහෙනම් පිටින්ම සංගීතමය පුද්ගලයෙක් යා. සංගීතයට ඇලෙන පුද්ගලයා සංගීතමයයි. සම්මය කියලා කියන්නේ සෝවන්නමය, රජතමය ආදී වශයෙන් සම්මය රිදීමයි කියුවා වගේ එකක් තමයි සම්මය කියලා කියන්නේ. තමයි මෙතන තද්මය එයින් හටගත්. කොමකින්ද හටගත්තේ? සංගීතයක් පිළිබඳව නම් ඒ දික්ඨෙන්ම හටගත්ත පුද්ගලයෙක්. එහෙම නැත්නම් සුතයක් නම් මේ කියන්නේ සංගීතයක් පිළිබඳව කල්පනා කරනවා නම් සංගීතයෙන්ම හටගත්. ඒ කියන්නේ සංගීතඥයෙක්. සංගීතයටම ප්‍රිය. ඒ විදිහට මේ සම්මයතාව. එතකොට මේ සම්මයතාව නැතිවීමමයි තාදී බව. සම්මයතාවෙන් මිදීම. ඒකටවත් හේතු වෙන්නේ. අල්ලගන්නේ. බදාගන්නේ. ඒක නිසාම අර තාදී ගුණය තියෙන්නේ. මේක මහ පුදුම සංකල්පයක්. මොකක් නිසාද? දැන් තාදී බව කියන එකේ ඒකාර්ථයක් තමයි ස්ථිරසාර බව. බොහෝ විට ඒක පරිවර්තනය කරන්නේ ස්ථිරසාර, අචල, අකම්පිත කියන වචන වලින්. සාමාන්‍ය ලෝකයේ අචල දෙයක් හැටියට සැලකන්නේ. අචල වීම, ස්ථිරසාර වීම හැටියට සැලකන්නේ යම් කිසි දෙයකට හේතු වී සිටීමයි. එහෙම නැත්නම් යමක් තදින් අල්ල ගැනීමයි. නමුත් මෙතන තියෙන්නේ ඒකම අනිත් පැත්ත. කිසිවක්වත් අල්ලගත්තේ නැති බවයි අසම්මියතාව. මේ කියන මේ තාදී කියන ගුණය තුල තිබෙන එක්තරා විදිහක සුඛනම්ය බව. සුඛනම්ය කියලා කියන්නේ පහසුවෙන් නමන්න පුළුවන් ගතිය. අන්න ඒකම තමයි අපි කලින් අවස්ථාවක දැක්කුවේ අර පිටපාත යන මුනිවරයා පිළිබඳව ප්‍රකාශ වෙනවා. අනත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති. උබේනීව සෝතාදී රුක්ඛං පටිනිවත්තති. පිටපාත යනවා යන තැනින් අනත්තං යදිදං සාදු. ඉතින් පිටපාතේ ලැබුණත් ඒත් හොඳයි. නාලත්තං සුන්දරාමිති. නොලැබුණත් ඒකත් සුන්දරයි. උබේනීව සෝතාදී. මේ දෙකටම ගැලපෙන හැටියට හැඩගැහෙනවා. අන්නේ හැඩගැහිමේ හැකියාව ඒ සුඛනම්ය බව ඒකත් තිබෙනවා මේ තාදී කියන වචනේ. ඒකට තාදී කියන වචනය ස්ථිරසාර කියලා තේරුවට මොකද ඒන් හැංගෙන්නේ නැහැ දැඩි බව. නොදැඩි බවක් කියනකොට තියෙනවා. තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිබඳව තිබෙන්නේ එක්තරා නොදැඩි සුඛනම්ය බව. ඒක මහ පුදුම ගුණයක්. ඒක ටිකක් අපිට තේරුම් ගන්න පුළුවනි. අපි ලෝකයේ තියෙන නායකත්ව උපමායි ගන්න මේ ධර්ම තේරුම් ගන්න. දැන් ඔය ක්‍රීඩා මණ්ඩපවල තියෙනවා යතුරු උන්චිල්ලා. එහෙම නැත්නම් කතුරු උන්චිල්ලා කියලාත් උකට කියනවා. ඔය යතුරු උන්චිල්ලා කරකැවෙනකොට ඔය ආසනෙක ඉඳගත්තු කෙනෙක් මේක උඩට යනකොට මුණින් අතට හැරිලා වැටෙන්නේ නැහැ. ඒ යතුරු උන්චිල්ලා කරකැවෙන ආකාරයට අර ආසනය හැඩ ගැහෙනවා. සුඛනම්ය බව නිසා. ඒක දැඩිව තිබුණා නම් එහෙමනම් උඩට යනකොට අර පුද්ගලයා වැටෙන්න ඕන. අන්න ඒකම තමයි තාදී ගුණය. පුත්තස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ ඒක. මේ කියන අකම්පිත ගුණය අචල බව. අර යමක් බදා නොගැනීම. යමක් දැඩිව අල්ලා නොගැනීම නිසා. ඉසිතස්සේ චලිතං. අනිසිතස්සේ චලිතං නැති. යමකට හේතු වෙලා සිටිනවා නම් චලිතයක් ඇති වෙනවා. දැන් මම බිත්තියට හේතු වෙලා ඉන්නවා කවුරුවත් හිටිකම මම බිත්තියට මොකක් හරි කළොත් සමහර විට එතන චලිතයක් ඇති වෙනවා. සල්ම. අන්න ඒකම තමයි නිසිතස්සේ චලිතං. අනිසිතස්සේ චලිතං නැති. යමකට හේතු වෙලා සිටින තැනට චලිතයක් තියෙනවා. හේතු වෙලා නැත්නම් චලිතයක් නැහැ. නමුත් ලෝකයා හිතන්නේ යමකට හේතු වෙලා සිටිනවා නම් ඒකම තමයි ස්ථිරසාර බව. ඔන්න විදිහ පුදුම අදහසක් තියෙනවා තාදී කියන වචනේ. දැන් මෙතන කියවෙන්නේ ලාභාලාභ පිළිබඳ තාදී බව නොවේ. අෂ්ටලෝක ධර්ම පිළිබඳ තාදී බව නොවේ. එතන විශේෂ අර්ථයක නෙවෙයි තාදී බව විග්‍රහ කරන්නේ. පක්ෂාද ඒකෝ බික්කවේ තථාගතෝ දික්ඛසුතමත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදී ඒව තාදී. අර ලෝකයා ගන්න දෘෂ්ටි පිළිබඳව තාදී බවක් මෙතන ප්‍රකාශ වෙනවා. ලෝකයා දික්ඛසුතමත විඤ්ඤාතාදී ඉදමේව සත්‍යං මෝගමඤ්ඤ. මේ සත්‍යයි මේම සත්‍යයි අනික් සියල්ල බොරු කියලා දැඩිවල්ල ගන්න. නමුත් තථාගතයන් වහන්සේ ඒකක්වත් දැඩිවල්ල ගන්නේ නැහැ. ඒ තැනම තබලා ඒව විග්‍රහ කරනවා විතරයි. අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාව වගේ ඒවයි ප්‍රතිච සමුප්පන්න ස්වභාවය. ඒ හැම එකක්ම ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන සිදුවන බව ඒක විතරයි තේරුම් ගන්න.
තාදී ගුණය ගැන කතා කරාට දැන් බැන්නත් හොඳයි නොබැන්නත් හොඳයි. හොඳින් කතා කරත් හොඳයි නොහොඳින් කතා කරත් හොඳයි. අම්මා මැරුණත් හොඳයි නොමැරුණත් හොඳයි. අසනීපේ හොඳ වුණත් හොඳයි අසනීපේ හැදුණත් හොඳයි. කකුල කැපුවත් හොඳයි නොකැපුණත් හොඳයි. අන්න ඔය විදිහේ එකම ස්ථිරසාර චිත්තමය ස්වභාවයක් ගැන තමයි මේ තාදී කියන ගුණයේදී කතා වෙන්නේ. මේක එකපාර ඇති වෙන එකක් නෙමෙයි. මේක ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා. මේක ඇති වෙන්නේ කොතනින්ද? අර පෙනීම්, ඇහිම්, දැනීම්, හිතීම් තුල දැනගන්න දෙයක්වත් දැනගන්න මමෙක්වත් පනවා නොගෙන වාසය කිරීමෙන්. අනේ ගැන වැඩිදුර විස්තර වලට අපි යෝජනා කරන්න කැමති. ද්වේතාවෙන් නිවනට කියලා භාවනාවක් තියෙනවා. ඒ මාර්ගගත භාවනාව සිදු කරලා බලන්න. අනතකොට මේ ද්වේතාව ඉක්මවා වාසය කරන විදිය ගැන යම් අදහසක් ඔබට ගන්න පුළුවන් වෙයි. ඉතින් එතාදී ගුණයත් ජීවිතයට එකතු කරගන්න. අන්න ඒකයි මෙතන තාදී ගුණය. ඒකට ඔන්නෝකයි තාදී භූමිය. අපි ටිකක් ගැඹුරින් කල්පනා කළොත් ඒ විදිහටයි ගන්න තියෙන්නේ. ඊළඟට තිබෙන්නේ සූත්‍රය අගට එන ගාථා දෙක. සංචිච්චදිත්තං වසුතං මුතං වා අජ්ජෝසිතං සච්චමුතං පරේසං. තේසු තාදී සයසංගුතේසු සච්චං මුසාවාපි පරං දහෙය. ඒතං ච සල්ලං පටිකච්ච දිස්වා අජ්ජෝසිතාය අත්තපජාරි සත්තා. ඥානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝසිතං නති තථාගතං. අන්‍යයන් විසින් සත්‍ය හැටියට හඳුන්වනු ලබන යම් විශේෂ දුටු දෙයක්, අසු දෙයක්, ඉදි දෙයක් ඇද්ද? සය සංගත කියන එක එක්තරා ගැටළු විදිහක වචනයක්. අපි මේකට දුන්න අර්ථය තම තමන්ට සීමා වූ එහෙම නැත්නම් සුඛියක් පිළි කොටු කියලා ගන්න පුළුවන්. තම තමන්ට විතරක් සීමා වූ ඒ දිට්ඨ සුතමත විඤ්ඤාත ආදී පිළිබඳව ඒ සත්‍යයන් පිළිබඳව ආදී වූ මම ඒකක්වත් ඒ දිට්ඨ සුතමත විඤ්ඤාත ආදී පිළිබඳව අනිකකුගේ වාස සත්‍ය කියා හෝ බොල්ල කියා හෝ නොකේ. අර්ථාදි මම නිසාමයි. ඒකාන්ත සත්‍ය කියලා කියන්නේ. ඒකාන්ත බොරුවක් කියලා කියන්නේ. ඒතං සල්ලං පටිගච්ඡ දිස්වා. මේ කියන දීක්ෂේ උල කලින්ම දැකලා මේ සත්ව ප්‍රජාව ඇනිමිල සිටින මේ දීක්ෂේ උල කලින්ම දැකලා ඥානාමි පස්සාමි තතේ වේතං දනිමින් දකිමි මේ මෙසේ මෙයයි යන අජෝසිතයක් විලි පැටලී සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත. ওই විදිහටයි මේ සූත්‍රය අවසන්. එතකොට මේ ගාථාවේ තියෙන වචන පිළිබඳව තේරුම් පිළිබඳ යම් යම් පැටලවිලි තියෙනවා. ඒව තුළින් අපිට මතු කර ගන්න පුළුවන් මේ සූත්‍රයේ තවත් ගැඹුරු අර්ථ රාශියක්. මේ සයසංගත කියන පදයේ ලොකුම ගැටළු පදයක්. අටුවාවේ මේක තෝරන්නේ සයසංගතියේසු තී සයමේව සරිත්වා පියායිත්වා ගහිත ගානීසු ditthිගතිකේසු ති අත්තෝ. ditthිගති ගායි සයසංගතාති උච්චන්ති. තමාම සිහි කොට ප්‍රිය වශයෙන් සලකාගෙන අල්ලාගත් ග්‍රහණ ඇති දෘෂ්ටිගත අය. සයසංගත කියලා කියන්නේ දෘෂ්ටිගත අල්ලගත්තු අය. සයසංගත කියන එක අටුවාව තෝරන්නේ එහෙම. නමුත් අපි මෙතෙන් දිගත්තේ අල්ලාගත් දෘෂ්ටි ඒ මතිමතාන්ත. එතන සයසංගත කියලා කියන්නේ පුද්ගලයා නෙවෙයි. ඒක සායතුක බව පෙන්වන්න අපට සාධක වශයෙන් පෙන්වන්න පුළුවනි. සයසංගත කියන එකෙන් තිගත යුතු අදහස තීරම් ගැනීමට උගක් උපකාර වෙනවා. මේ කාලකාරාම සූත්‍රයේ කියන අදහසට අදාළ කාරණා රාශියක් ඉදිරිපත් කරන සුත්ත නිපාතයේ අටක වර්ගයේ යම් යම් සූත්‍ර. සුත්ත නිපාතයේ අටක වර්ගයේ විශේෂයෙන්ම ඒ කාලේ විවිධ දෘෂ්ටිවාදීන් අතර තිබුණු මතභේද විවාද පිළිබඳව ගැඹුරු අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. එම්මෙතන මේ කාරණේට මේ සයසංගත කියන වචනේ අර්ථය මතු කරගන්න අපට උපකාර වෙන ගාථා කීපයක් පළමුවෙන්ම දක්වන්න පුළුවනි. චූල ව්‍යුහ කියන සූත්‍රය. ඒ සූත්‍රේ විකාශනය වෙන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන්. ප්‍රශ්නයක් අහනවා ඒකට පිළිතුරු දෙනවා. මේක අටුවාවේ තෝරන්නේ බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක් මවාගෙන ලෝකයා අහන ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒකට පිළිතුරු දුන්නා කියලායි. ඒ කොයි හැටියෝ ඒවා ප්‍රශ්නය වෙන්නේ මේකයි. ප්‍රස්මානු සත්‍යානි වදන්ති නානා පවාදියාසේ කුසලවදාන සත්‍යානි සුතානි බහූනි නානා උදාඋතේ තක්ක මනුස්සාන්ත. අග්නිසාද මේ නානාවිද සත්‍යයන් නොයෙකුත් අය ප්‍රකාශ කරන්නේ. විරුද්ධවාදය ඇතිය තම තමන් දක්ෂයන්යයි කියා ගනිමින් නානාවිද සත්‍යයන් ප්‍රකාශ කරන්නේමක් නිසාද? ඕකයි ප්‍රශ්නේ.
ඊළඟ පද දෙකෙන් කියවෙන්නේ සත්‍යානි සුතානි බහුනිදා. තවශයෙන්ම සත්‍ය කියන දේවල් නානාවිද දෙයක්. බොහෝ සත්‍යයන් තිබිය හැකිද කියන එකයි අහන්නේ. උදාහෘතේ තක්කං අනුසාරති. එහෙම නැත්නම් මේ විරුද්ධවාදයේ කියය නිකම් තර්කය අනුව යන එකක් පමණක්ද මෙතන තියෙන්නේ. කොයි විදිහටයි ප්‍රශ්න. ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නහේව සත්‍යානි බහුනිදාන අඤ්ඤතර සංඥානිච්ඡානි ලෝකේ තක්කංච දිට්ඨිසු පකප්පීත්වා සත්‍යං මුසාති ත්වේ ධම්මමා. නහේව සත්‍යානි බහුනිදාන සත්‍ය කියන එක බහුවිධ දෙයක් නෙවෙයි. අඤ්ඤතර සංඥානිච්ඡානි ලෝකේ ලෝකේ සංඥාව හැරුණුවිට ඒ සත්‍ය හැටි ප්‍රකාශ කරන දෘෂ්ටි මතවාද වලට මුළු ඒ සංඥාවෙන් බැහැර ඒ සංඥාවෙන් පරිබාහිරව ඒ සංඥාව හැරෙන්න වෙන වෙනම සත්‍ය කියලා දෙයක් ලෝකේ නැහැ. එතනින් අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ අර ඒකාන්ත සත්‍ය හැටියට පිළිගන්නේ නැහැ. නමුත් මේ සංඥා මට්ටම් නිසා මේ දෘෂ්ටි ප්‍රකාශ කරනවා කියන කාරණය තේරුම් ගන්න. ඒකයි අඤ්ඤත්‍ර සංඥානිච්ඡානි ලෝකේ කියලා කියන්නේ. සම්පූර්ණ දෘෂ්ටි මතවාදයක් ඇතිවීමට හේතු වුණු සංඥාව. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඒ සංඥාව දකිනවා. ඒක නිසා ඒ සංඥාව අනුව මේ දෘෂ්ටිය මතුවේ යුතුය කියන අදහස තියෙනවා බුදුරජාණන් වහන්සේට. අන්න ඒක නිසා ඒවා එක්තරා සීත අර්ථයකින් සත්‍ය. තක්කංච දිට්ඨිස පකප්පයිත්වා සත්‍යං මුසාතිතේ ධම්මමා. ඔකේ සාමාන්‍යයෙන් කෙරෙන්නේ මෙන්න මේ විදිහට. තම තමන් ගත්ත ඒ දෘෂ්ටියින් පිළිබඳව තර්කයේ උපකාර කරගෙන දෘෂ්ටියින් පිළිබඳව තර්කයේ යොදමින් තර්කයේ උපකාර කරගන්නමින් සත්‍යයක් මුසාවක් කියලා දෙකක් ලෝකේ හදාගෙන තියෙනවා. මේ කාරණේ තවත් විග්‍රහ වෙනවා ඊළඟට තියෙන මහා වියෝග සූත්‍රයේ. සකංහි ධම්මං පරිපුන්නමාහු වඤ්ඤස ධම්මං පනහීනමාහු එවම්පි විග්ගය විවාදියන්ති සකං සම්මුතිමාහු සත්‍ය. විරුද්ධවාදයේ තියයි කියා ගන්න ආකාරය වාද කරන ආකාරය මේ ගාථාවෙන් ප්‍රකාශ වෙනවා. සකංහි ධම්මං පරිපුන්නමාහු තමාගේ ධර්මයේ සම්පූර්ණයි කිය. අඤ්ඤස ධම්මං පනහීනමාහු අනිකාගේ ධර්මයේ හීනයයි කිය. එවම්පි විග්ගය විවාදියන්ති විශේෂ දැඩි කොටගෙන විවාද කරා. සකං සම්මුතිමාහු සත්‍ය. තම තමන්ගේ සම්මුතියට සත්‍යයි කියලා. ඔන්න එතනත් කියවෙනවා අර සකං සම්මුති. අර සම්මුති කියන වචනේ ටිකක් අදාළ වචන මේ අහුවෙන්නේ. ඒකට යම් කිසි ඉංග්‍රීසියක් මේ අහුවෙන්නේ. සාධක සකං සම්මුතිං ආහු සත්‍ය. තම තමාගේ සම්මුතියට ලෝකයා සත්‍යයි කියලා. තමත් ගාථාවක් අපට හමු වෙනවා මේකට අදාළ පසූර සූත්‍රය. ඒකත් ඔය අටක වර්ගයේම. ඉතේව සුද්ධීති වාදියන් තීනාඤ්ඤස ධම්මේසු විසුද්ධිමාහු සංනිසිතා තත්ත්වසු භංවදානා පච්චේක සත්‍යසු පුතුනිට. ඒ තර විදිහටම වාද කරන අය පිළිබඳවයි කියන්නේ ඉතේව සුද්ධීති වාදියන් මේ මගේ ධර්මයේ විතරයි මගේ ශාසනයේ විතරයි ශුද්ධිය තියෙන්නේ. නාඤ්ඤේසු ධම්මේසු විසුද්ධිමාහු අනිකුත් ධර්මයන්හි විසුද්ධියක් නැත. ඔය විදිහට කියනවා. යම් නිසිතා තත්ත්ව සුභංවදාන යමක ඇලිලා සිටිනවා නම් මේ පිළිබඳව සුභ පක්ෂයේ හොඳ පැත්ත විතරක් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරමින් පච්චේක සත්‍යේසු පුතෝ නිමිත්ත. පච්චේක සත්‍යයන් කියන්නේ තම තමන්ට පමණක් සීමා වූ සත්‍යය. දැන් පච්චේක බුද්ධ කියලා කියන්නේ තම තමන්ට පමණක් බුදු වූ කියන එකයි. ඒ වගේ පච්චේක සත්‍ය කියලා කියන්නේ තම තමන්ට පමණක් සත්‍ය වූ. පුතෝ නිමිත්ත කියන්නේ වෙන්වෙන්ම. ඒ කියන්නේ විරුද්ධ මතවාදය ඇති වෙන්වෙන් වශයෙන් තම තමන්ගේ සත්‍යයන් පෙළපදියම් වෙලා සිටිනවා. ඔන්න පච්චේක සත්‍ය කියන අදහසයි සකං සම්මුති කියන අදහසයි මේ සය සම්මුති කියන වචනයෙන් ප්‍රකාශ වෙන්නේ. ඒකට සය සම්මුතිය කියන්නේ ස්වකීය වශයෙන් කොටු ස්වකීයත්වයෙන් ආවරණය එයින්ම කොටු පටු ඒ දෘෂ්ටියින් පිළිබඳව තාගතයන් වහන්සේ අනික සත්‍ය කියලා හෝ මුසාය කියලා හෝ ඒකාන්ත වශයෙන් දරන්නේ නැති කියන එක. අපි කලින් උගන්වලා තියෙනවා අවබෝධයටපත් මනස තුල හරි දේ කියලා එකකුත් නැහැ, වැරදි දේ කියලා එකක් පැනවෙන්නේ නැහැ. කල යුත්තේ කියලා එකක් පැනවෙන්නේ නැහැ, නොකල යුත්තේ කියලා එකක් පැනවෙන්නේ නැහැ. ඊළඟට සත්‍ය කියලා එකකුත් නැහැ, අසත්‍ය කියලා එකකුත් නැහැ. අවබෝධයටපත් මනසේ තියෙන්නේ
අවබෝධයටපත් පුද්ගලයා හරිම ස්පොන්ටේනියස්. ඒ කියන්නේ ස්වයංසිද්ධයි. එයාට මේ මොහොතේ දැනෙන දේ ඇලීමකින් ගැටීමකින් මුලාවීමකින් තොරව කළ යුතු ප්‍රතික්‍රියාව එයා කරන්නේ. කිසිම දෙයක් ගැන මේක මෙහෙම වුණා නම් හරි මෙහෙම වුණා නම් වැරදි කියලා මුල් බැසගත්තු දෘෂ්ටියක් නැහැ. මොකද මෙහෙම වුණා නම් හරි කියන එකත් එයා දන්නවා කලින් ඔළුවට දාලා යාන්ත්‍රණය විසින් සත්‍යය කරගෙන සම්මත කරගෙන ඉන්න තවත් හිතලුවක් විතරයි කියලා. වැරදි කියන එකත් එයා දන්නවා මේකත් කලින් ඔළුවට ෆීඩ් කරපු යාන්ත්‍රණයක ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා. එයා කිසිම දෘෂ්ටියක් මතවාදයක් නැතුව ඒ මොහොතේ Tamanට හිතෙන දේ වෙන කෙනෙක්ට හානියක් නොවන පරිදි තමන්ගේ තීරණ ඒ මොහොතට අනුරූපීව ගන්නවා මුල් බැසගත්තු කිසිම අදහසක් නැතුව. සාමාන්‍යයෙන් ලෝකයා මේ ගාථාවේ කියනවා යං කිංචි දිත්තං සුතං තංවා අජ්ජෝසිතං සච්චමුතං පරේස. මේ තමන් යම් දැක්ක අහපු දැනගත්තු හිතපු යම් අරමුණු තියනවාද මේවා තමන් තුළම මේවා සත්‍යයි කියලා අරගෙන සත්වයා ඉන්නේ. මම මේක දැක්කා කියනවා මම මේක ඇහුවා කියනවා මමයි මේක දැනගත්තේ කියනවා මමයි මේක හිතුවේ කියනවා මම හිතුවා මම දැක්කා මම බැලුවා මම ඇහුවා ආදී වශයෙන් මේ පෙනීම මෙහින් දැනීම හිතීම ගැන මේ ලෝක සත්වයා ගන්නේ සත්‍ය වශයෙන්ම මම කළා කියලා. හැබැයි අවබෝධයටපත් පුද්ගලයා දන්නවා පෙනීම මාත්‍රික ඇතිවි නැතිවි යමක් විතරයි කියලා. දැන් මම ඒක දැක්කා කියන එකත් මම කතා කරන්නේ ඇත්ත දැකීමක් ගැන නෙමෙයි. දැන් ඇති වෙලා නැති වෙලා ගිය තවත් සිතුවිල්ලක් ගැන විතරයි කියලා. අවබෝධයටපත් වෙච්ච මනසට කිසිම දෙයක් ගැන කිසිම විග්‍රහ කිරීමක් සිද්ධ කරන්න ඉඩක් නැහැ. No comments. කිසිම දෙයක් ගැන කිසිම කමෙන්ට් එකක් නැහැ. එයා තුළ ඉතුරු වෙන්නේ පරිපූර්ණ අවදිමත් භාවයක් විතරයි. නතර වීමක් විතරයි. පැවැත්මේ නැවැත්මක් විතරයි. හිතේ නිවී යාමක් විතරයි. පෙනුණු දෙයක් ගැන අදහසකුත් නැහැ. පෙනෙන මමෙක් ගැන අදහසකුත් නැහැ. පෙනිය යුත්තක් බැලිය යුත්තක් ගැන අදහසකුත් නැහැ. බැලිය නොයුත්තක් ගැන අදහසකුත් නැහැ. ඇසුණු දෙයක් ගැන අදහසකුත් නැහැ. නැසුණු දෙයක් ගැන අදහසකුත් නැහැ. ඇසුණු මමෙක් ගැන අදහසකුත් නැහැ. ඇසිය යුත්තක් ගැන අදහසකුත් නැහැ. ඇසිය නොයුත්තක් ගැන අදහසකුත් නැහැ. එතකොට මේ ලෝක සත්වයා මේ පෙනීම මෙහින් දැනීම හිතින් ඇත්ත කරගෙන ඒවා සත්‍යය කරගෙන ඒවයි läගගෙන පැල්පදියම් වෙලා නතේසු තාදී සයං උතේසු මෙයාලා තාදී භවෙන් පිරිහෙනවා තමන්ගෙම සුඛීය අවබෝධයේ කොටුණු රාමුවලට පැටලැවිලා මේ තමන්ගෙම රාමුවක ඉන්නේ. ඇත්තටම උදාහරණයක් කිව්වොත් මේ ලෝකයේ කලින් දැන් උදාහරණයකට අපි අහලා තියෙනවා ගවයාට මේ ලෝකෙ පේන්නේ රතු පාටට කියලා. ඒකයි රතු පාට පේන්න කොහොම එක කුලප්පු වෙන්නේ. බල්ලට අපිට වඩා ශබ්ද ඇහෙනවායි කියලා. උකුස්සට අපිට වඩා ඇස් පේනවායි කියලා. දැන් මෙතන ඉන්න බල්ලෙක් ඉන්නවා නම් බල්ලට ඇහෙන ශබ්දෙද ඇත්ත අපිට ඇහෙන ශබ්දෙද? හිතලා බලන්න. ගවයට පේන ලෝකෙද ඇත්ත අපිට පේන ලෝකෙද? ගවයට පේන පාටද ඇත්ත අපිට පේන පාටද? අපේ ලෝකය හරිම පටුයි. ලෝකය නම් ඇසත් රූපත් කනත් ශබ්දත් නහයත් ගදසුවදත් දිවත් රසත් කයත් පහසත් හිතත් අරමුණුත් හැර වෙන කිසිවක් නැහැ. සියල්ල නම් මෙච්චරයි. ලෝකය නම් මෙච්චරයි. එතන ඉහදෙන්නේ නැහැ. තවදුරටත් මේ විදිහට තමන්ගෙම කොටු වුණු දෘෂ්ටි ජාලාවල පැටලිලා මේ සත්‍යයි කියලා බොරුවක
මේ ලෝක සත්‍යය පැටලවිලා ඉන්නයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මම දකිනවා, මම අහනවා, මම දැනගන්නවා, මම හිතනවා කියලා. හැබැයි සත්‍ය වශයෙන් මේක යාන්ත්‍රණයක් විතරයි. තවත් උදාහරණයක් කිව්වොත් 1780 ගණන් වල ඇමරිකාව වෙස්පුසි ඇමරිකාව හොයාගන්න කලින් ලෝකයේ ඉන්න මිනිස්සු ලෝක සිතේ වැන්දේ ඇමරිකා කියලා අති විශාල මහද්වීපයක් නැතුව. ඒකට ඇමරිකාව තිබ්බේ නැද්ද? තව මොනවා තියනවද කියලා කවුද දන්නේ? ඒතර අපි දන්න ලෝකය අපේම දෘෂ්ටි රාමුවක අපේම පටු මානසිකත්වයක හිර වෙලා ඒක ගැන එන සිතුවිලි ඇත්ත කියලා හිතාගෙන ඒකින් අපි පැවැත්මක් ලෝකයක් එක්සිස්ටන්ස් එකක් භවයක් හදාගෙන ජීවත් වෙනවා. ඉතින් මේ ටික දැකලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒතංච සල්ලං පටිකච්ච දිස්වා මේ දෘෂ්ටි හුල දිහා මුලතිම මම දැකලා අජ්ජෝසිතා යත්ත පජාවිසත්තා මේ දෘෂ්ටි හුලක් පපු යනුණු හෙල්ලයක් වගේ මට ඇහෙනවා මට දැනෙනවා මට හිතෙනවා මම දකින්නවා කියන අදහස අපු යනුණු හෙල්ලයක් වගේ මේ හෙල්ලේ නිසා තමයි හැම දුකක්ම ඇති වෙන්නේ. මට පෙනෙනවා කියලා ගත්ත නිසායි පෙනෙන දේවල් නිසා දුක ඇති වෙන්නේ. මට ඇහෙනවා කියලා ගන්න නිසා ඇහෙන දේ හින්දා දුක ඇති වෙන්නේ. මට දැනෙනවා කියලා ගන්න නිසායි දැනෙන දේ නිසා දුක ඇති වෙන්නේ. මට හිතෙනවා කියලා ගන්න නිසායි හිතෙන දේ හින්දා දුක ඇති වෙන්නේ. කොටින්ම පෙනෙන ඇහෙන දැනෙන හිතෙන බව නිසාමයි හැම දුකක්ම ඇති වෙන්නේ. ඒවා මම කියලා බාර අරන් තියෙන නිසා. ඒ විතරක් නෙමෙයි ඒවා මම කියලා බාරගත්තට පස්සේ මේක ඇත්තයි මේක බොරුවයි මේක හරි මේක වැරදි මමයි හරි ඔයා වැරදි ආදි වශයෙන් දෘෂ්ටිවල පැටලැවිලා මේ හරි වැරද්ද හොයාගන්න නොයෙකුත් තර්ක විතර්කවල නොයෙකුත් සංස්කාරවල නියැලෙනවා ඔළුව කැක්කුම් හැදෙනකම් කල්පනා කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දෘෂ්ටි හුලම මුලින්ම දැකලා මේ ඔක්කොම විසි කරලා දාලා කිසිවකට නොබැදී කිසිවකට හේතු නොවී මේ හැම එකකින්ම තථාගතයන් වහන්සේ විසංයුක්ත වුණා කියලා. මේ හැම එකකින්ම අයින් වෙලා ගියා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කාලකාරාම සූත්‍රය ඉවර වෙන්නේ. තව විනාඩි 5ක් විතර දේශනාවක් තියෙනවා. අපි ඒ ටිකත් අද අහලා ඉවර කරමු. එතකොට මේ වචනේ විදිහටයි තවත් පොඩි කාරණයක් අර පරං ගහියන් කියන එකත් අටුවාවේ තෝරන්නේ පරං කියන වචනේ තෝරන්නේ උත්තමං කත්වා. නමුත් මෙතන පරං කියලා කියන්නේ අනිකා කියන එකයි. ඒකත් සුත්තනිපාතේ ගාථාවලින් අපට හිති වෙනවා. පචූල විව සූත්‍රයේ එහෙම. ඊනේම බාලෝති පරං දහති තේනාතුමානං කුසලෝති චා. තම් කාරණයක් නිසා අනිකා බාලයයි කියයිද බාලයයි දරයිද ඒ ආකාරයෙන්ම තමා දක්ෂකේ කිය. අන්න එතන පරං දහති කියලා කියවෙනවා. අනිකා මෝඩයෙකු හැටියට බාලයෙකු හැටියට දරයි. ඒකට මෙතන පරං කියලා කියන්නේ අනිකා කියන එකයි. ඔය විදිහට අපිට මේ ගාථාවල මූලික අර්ථය ගන්න පුළුවනි. මේ සූත්‍රය අගට එන පාඩයත් ඉතාම වැදගත්. ඥානාමි පස්සාමි තතේවේ තංජෝති තංගති සත්‍යගතා. ධනිමි දකිමි යේසෙමය යන වෙලී පැටලී සිටීමක් ප්‍රකාශයන් මහන්සියලා තුල නැහැ. එන්නෙන් මේ ප්‍රකාශ වෙන ආකාරණයට හේතුව මොකක්ද? ලෝකයා සලආයතනෙන් නිපදවා ගන්න සලආයතන තුලින් නිපද වෙන විත්තසුතම විඤ්ඤාත ආදී දැඩිව දෘෂ්ටිග්‍රහයෙන් අල්ලා ගන්න. නමුත් තථාගතයන් වහන්සේලා ඒ වගේ වෙලී බැඳී පැටලී සිටීමක් ඇති කරගන්නේ නැතිමක් නිසාද සලආයතන නිරෝධය දුටු නිසා. මේ සලආයතන නිරෝධය දැකීමට අපි නිදසුන් කියනවා නම් යම්කිසි අධිවේග ක්‍රියාකාරීත්වයෙන් යුක්ත යන්ත්‍රයක ආවරණ තාඩුව ගලවලා ඒක ඇතුලේ කෙරෙන මහා පුදුම විදිහේ චලන භ්‍රමණ ස්පන්දන ධාවන ක්‍රියාවලිය පෙන්වු කරන්න වගේ බුදුරජාණන් වහන්සේ අපට සලආයතන කියන මේ මහා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අපි කලින් දවසේ උපුටා දැක්වූ දයම් කියන සූත්‍රයෙන් විදහා දැක්වුවා. ඒ සූත්‍රයේදී අපි එදා දැක්වුවා තකුං අනිත්‍යං විපරිණාමී අඤ්ඤතාභාවි උපානිච්ච විපරිණාමිනෝ අඤ්ඤතාභාවිනෝ ඉච්ඡේතං දයං චරං චේවයන්ති අනිත්‍යං විපරිණාමී අඤ්ඤතාභාවි. ආදි වශයෙන් දීර්ඝ සූත්‍ර කොටසක් අපි එදා දැක්වුවා. අනිත්‍යයි
වෙනස් වෙමින් තිබෙනවා. අන්‍යාකාරයකට පරිවර්තනය වෙනවා. රූපේනුත් අනිත්‍යයි. ඒ වගේම චක්කු විඥානයත් අනිත්‍යයි. ඔය විදිහට දිගටම තියාගෙන ගිහිල්ලා අවසානයේ කියවෙනවා. පුට්ඨෝ වික්ඛවේ වේදේති. පුට්ඨෝ චේතේති. පුට්ඨෝ සංජානාති. චේතේ ධම්මා චලා චේව වයාච අනිච්චා විපරිණාමෝ අඤ්ඤතා භං. මේ සලආයතනෙන් නිෂ්පාදනය වෙන කොටස තමයි අන්තිමට කියවෙන්නේ. මේ ස්පර්ශ නිසා ඇති වෙන වේදනාදී මේ හැම එකක්ම අනිත්‍යයි. චලනය වෙනස් වෙනවා. කෙවි යනවා. ඔය විදිහට වචන රාශියක් බුදුරජාණන් වහන්සේ යොදනවා. ඒවායින් නිපද වෙන වේදනාවන්, චේතනාවන් කියන. විතසතමත විඤ්ඤාත කියලා කියන්නේ මේ සංඥා ගොඩ. සංකත සංඥා ගොඩ. සංකත කියලා කියන්නේ නිෂ්පාදනය කරන ලද දේවල්. අපිට මේ සලආයතන කියන එක හඳුන්වන්න පුළුවන් අධිවේග ක්‍රියාකාරීත්වයෙන් යුක්ත යම්කිසි යන්ත්‍රයක් හැටියට. ඒ යන්ත්‍රයේ සම්පූර්ණ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ හැම එකක්ම චලනය වෙනවා, භ්‍රමණය වෙනවා, ස්පන්දනය වෙනවා, ධාවනය වෙනවා, කෙවි කෙවි යනවා. ඔය විදිහේ ස්වභාවයක් තියෙනවා. අන්නේ සංකතය බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. මේ සංකතය එසේ වෙන්නේ සංස්කාරයන්ගෙන් කියලා. ඒ සංස්කාරයන් බුදුරජාණන් වහන්සේ දැක්කා. මේක සංකතයක් බව බුදුරජාණන් වහන්සේ දැක්කා. අන්න ඒක නිසා තමයි මේ සලආයතන නිෂ්පාදනය වන පිට්ඨස තුමුත විඤ්ඤාත පිළිබඳව අර විදිහට දෘෂ්ටි ග්‍රහයෙන් අල්ලගන්නේ නැත්තේ. ඒකකවත් හරයක් නෑ. ඒ හැම එකක්ම නිස්සාරයි. අර ක්‍රියාවලිය හැරෙන්නට 아무තු දෙයක් මෙතන නැහැ. ගත හැකි දෙයක් නැහැ මේක කියන අවබෝධය. එතකොට මෙන්න මේ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මෙතෙක් අපි මේ සූත්‍රයෙන්මයි තේරුම් කරන්න ගත්තේ. මේ නිරුක්ති ආදී මතු කරගත්තේ. මේවා වඩාත් පහසුවෙන් තේරුම් ගන්න උපකාර වෙනවා. යම්කිසි උපමාවක් අපි මේකට ලක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ විඥානයේ මායාවකට උපමා කරලා තියෙනවා. අපි කලින් අවස්ථාවක පුරා දැක්වුවා පේන පින්දුපම සූත්‍රය. කන්ද සංයුත්තේන ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පේන පින්දුපමං රූපං වේදනා උබ්බුලූපමං පරිචිකූපමා සංඥා සංඛාරා කදලූපමං ආයෝපමං ච විඥානං දීපිතාදිච බන්තුනා. අත්වශයෙන් මේ සංග්‍රහක බුද්ධ දේශනාවක් හැටියට ප්‍රකාශ වෙන්නේ. රූපය පෙන පින්ඩකට උපමා කොට, වේදනාව ජීවබුලකට උපමා කොට, සංඥා මිරිඟුලකට උපමා කොට, සංස්කාරයන් කිසෙල් කඳකට උපමා කොට, විඥානීය මායාවට උපමා කොට, ආදිත්‍ය බන්ධෝ, සූර්ය බන්ධෝ තථාගතයන් වහන්සේ විසින් පෙන්눔 කරන ලද්දේ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ වෙන මේ සූත්‍රය. මෙතනින් අපට ඕන කරන ටික මායාව පිළිබඳ ටික. මේ විඥානය පිළිබඳ ටික. විඥානය පිළිබඳ මේ සූත්‍රය ප්‍රකාශ වෙනවා. ඒ උපමාව සම්පූර්ණ කිරීමට චේතා වික්‍රේ මායාකාරෝ මායාකාරන්ති වාසීවා. චාතු මහපති මායං විදං චේය. තමේනං චක්ඛුමා පුරිසෝ පස්සෙය්‍ය නිජායය යෝනිසෝ උපපරික්ඛේය. තමේනං පස්සතෝ නිජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ තං හිත්තකඤ්ඤේව කායී තුච්ඡකඤ්ඤේව කායී අසාරකඤ්ඤේව කායී කේනීසියා වික්‍රේ මායාය සාරෝ ඒවමෙව කෝ වික්‍රේ යං කිංච විඥානං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛං වා හීනං වා පනීතං වා යං දුරේ සම්ති කේවා තං පික්ඛු පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති තසතං පස්සතෝ නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛතෝ චිත්තකඤ්ඤේව කායති තුච්ඡකඤ්ඤේව කායති අසාරකඤ්ඤේව කායති කිං හිසයා වික්ඛවේ විඥානේ සාර. මේකේ අදහස මහණෙනි යම්සේ මායාකාරී විඥාකාරී කෝ විඥාකාරී කෝ යතරසී කෝ සිව් මහා සංධික විඥාවක් දක්වන්නේද ඒ නුවණැසේදී පුද්ගලෙක් බලන්නේ ඒ ගැන හිතා බලන්නේ ඒ ගැන නුවණින් පිරික්සා බලන්නේ එසේ බලන ඔහුට හිස් බව බෝල් බාහිරට එන්නේ කොයින්ද මහණෙනි විඥාක සාර. එසේ යම් කිසි විඥානය අතීතනාගත පච්චුප්පන්න අජ්ජත්තික බහිද්ධා ආදී ඒ කියපු හැම ආකාරයකම විඥානයක් පිළිබඳව වික්ෂුවක් කියන නුවණින් දකිනවා, මෙනෙහි කරනවා, කල්පනා කරනවා, නුවණින් විමසා බලනවා. එසේ බලන්නා වූ ඔහුට ඒ විඥානය හිස් හැටියට, නිසරු හැටියට වැටහෙනවා. කොයින්ද මහණෙනි විඥානේ සාරේ? මොකද්ද මේ කියන්නේ? විඥානය කියන්නේ මොකද්ද? දැනීම.
ඇහැට දැනෙනවා, කනට දැනෙනවා, නහයට, දිවට, කයට, මනසට දැනෙනවා. මේ අර අභ්‍යන්තරික ආයතන නැහැ, බාහිර ආයතන නැහැ ගැටුනම මේ යාන්ත්‍රණයට පණ තියෙනවා නම් දැනෙනවා. මේ දැනීම බුදුහාමුදුරු උපමා කරන්නේ මොකටද? මායාකාරයට. නිකම් මායාකාරයකටද? නෑ. හතරමං හන්දියක මැජික් පෙන්වන මායාකාරයකට. එසේ මෙසේ මායාකාරයෙක් නෙමෙයි. සාමාන්‍ය මායාකාරයෙක් නම් මැජික් පෙන්වන එක පැත්තකින් විතරයි. හැබැයි මේ මායාකාරය ඉස්සරහිනුත් සෙනග පිටිපස්සෙනුත් සෙනග දෙපැත්තෙනුත් සෙනග අය හංගන්න දෙයක් නැහැ. එයා මැජික් පෙන්වනවා. ඒ තරම්ම දක්ෂයි. මෙන්න මේ වගේ මායාකාරයකට තමයි මේ දැනීම කියන එක බුදුහාමුදුරු උපමා කළේ. මේ දැනීමේ මායාවල් දෙකක් තියෙනවා. කර්තව්‍ය දෙකක් තියෙනවා. මම මේ දෙක පැහැදිලි කරන්නම්. ඒ අනුව තේරුම් ගන්න බලන්න. මේ දැනීමේ පළවෙනි මායාව තමයි දැනීමක් ඇති වුණාට පස්සේ දැනුණු දේකුත් දැනුණු මමෙකුත් සිතුවිලි මේ වශයෙන් බෙදලා දෙන එක. ඇහුණට පස්සේ අන්න ඇහුණු සද්දේ මෙන්න ඇහුණු මම කන කියලා දෙපැත්තක් බෙදලා දෙන එක. යමක් පෙන්වන්නට පස්සේ අන්න පේන දේ, අන්න පේන කෙනා, එන්න පේන මම කියලා දෙපැත්තක් බෙදෙන එක. තමයි හොඳට අවදිමත් වුණොත් ඔබට දැන් අහු වෙනවා දැනීම් මාත්‍රයක් ඇති වී නැති වී යම පමණයි මුලින්ම සිද්ධ වෙන්නේ කියලා. සිතුවිලි මේ වශයෙන් උදි ඊළඟට දැනුණු දේ දැනුණු මමයි. බෙදන්නේ අර කකුල පොළවේ ගහලා මම බලන්න කිව්වේ. දැනුණට පස්සේ හිත කියන්නේ අන්න පොළව මෙන්න කකුල කියලා. මෙන්න මේ විඥානයේ පළවෙනි මායාව තමයි දැනීමකට පස්සේ දැනුණු දේකුත් දැනුණු මමෙකුත් හිත ඇතුළෙම නිර්මාණය කිරීම. දෙක දැනුණට පස්සේ බෙදෙන ලෝකයක් මමත් දැනුණු දේත් දැනුණු මමත් දැනුණට පස්සේ නෙමෙයි දැනෙන්න කලින්ම තිබ්බයි කියලා අපි වේතු ගැන්වීම. දැනුණට පස්සේ ඇති වෙන ද්වේතාව, සිතුවිලි මේ ද්වේතාවය දැනෙන්න කලින්ම ස්වාධීනව ලෝකෙ තිබ්බයි කියලා අපි වේතු ගන්නවා. ඒක තමයි දෙවෙනි මායාව. අන්න ඔය මායා දෙක හරහා තමයි මේ මායාකාරය මේක තා කාලයක් මැජික් පේනන්නේ. ඒකයි අහන්නේ මහණෙනි යම් ඇසැති පුරුෂයෙක් නියම මානසිකාරයෙන් යුක්තව නියමාකාරයෙන් මේ මායාව දිහා බලන කල්හි මේ මායාව ඔහුට ශුන්‍ය ලෙසම වැටහෙයි, නිසරු ලෙසම වැටහෙයි. කිංචසියා වික්‍රවේ විඥානයේ සාරම කොහෙද මහණෙනි මේ දැනීමක සාරයක්? මේ දැනෙනවා නැති වෙලා යනවා. ආය දැනෙනවා ආය නැති වෙලා යනවා. ওই විදිහට කියලා දේශනා කරනවා යම් කිංච විඥානං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛං වා යාදුරේ සම්තිකේවා සබ්බං විඥානං නේතම් මම නේසෝ අහං අස්මි නේසෝ මේ අත්තහති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨම්බං කියලා. මහණෙනි යම්තා දැනීම ඇති වෙනවද? අතීතයේ ඇති වුණු දැනීම වේවා, අනාගතයේ ඇති වෙන දැනීම වේවා, වර්තමානයේ දැනෙන දැනීම වේවා, තමන්ගේ කියලා ගන්න දැනීම වේවා, අනුන් හින්දා ඇති වෙන අනුන්ගේ කියලා ගන්න දැනීම වේවා, හීනයි කියලා ගන්න දැනීම වේවා,